හායි යාළුවනේ කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලව මම ආදරෙන් පිළිගන්නවා. අද මම මේ මොකද කරන්න හදන්නේ කියලා ඔයාලට පේනවද? මේ දවස් ටිකේ නම් මට කොස් වලිනුයි වරක වලිනුයි අඩුවක් නෑ. කවුරු හරි ඉතින් දෙනවා. අද මට හම්බුණා වරක ගෙඩියක්. රසම රස පැණි වරක ගෙඩියක්. ඉතින් මට මේක කපලා කනකම් ඉවසිල්ලක් නෑ. මං එච්චර ආසයි. මේ මට මේක දුන්නේ යාළුවෙක්. අපි තුන්දෙනෙක් එකතු වෙලා තමයි දැන් මේක කැඩුවේ. කඩලා මේ මම ඉතින් අරගෙන ආවා. මේ යාළටත් කිනා දෙන්නම් ඉදුනහම කියලා. දැන් මේක ඉදිලා තියෙන්නේ. දැන් මේක කපලා මේ යාළටත් ගිහින් දෙනවා මම. බලන්නකො මම මේක කපන හැටි. කොහොල්ල ගොඩක් තියෙනවා. හැමතැනම ගෑවිලා මම වතුර දාලා තෙමුවා ඒත් හරියන්නේ මේ පිහියෙත් හොඳටම කොහොල්ල ගෑවුණා. මේ මට කැත්තෙන් කපනට වඩා මේ පිහියෙන් කපන එක ලේසි. ඒ නිසා මම පිහියෙන් කපන්නේ.
කෑවිලි හොඳට මිදිලා. खंड इतलं පසල් හැරලා ඉගේ දවසක් මේ මුතු මේවා ඉන්න දවසක මොනවා හරි වැඩක් කරගත්තා නැත්නම් ඉතින් මට වැඩක් කරගන්න වෙලාවකුත් නැහැ. බබා ඉන්නවනේ. බබා සද්දට කන්නේ නෑ දැන් මම සද්දට කන්නේ පාකෝ ඇහෙනවා සද්දේ. ඒ නිසා හයියෙන් හපන්නේ නෑ. මීට හපනවා. ඔන්න ඉතින් වරකටික ගලවලා ඉවර වෙලා මම මේ යන්නේ එළියට නිදහසේ කන්න හිතාගෙන බබත් එක්ක එළියට වෙලා ඉන්නකොටත් ඉතින් ඔහි දන්නේම නැතුව කන්නත් පුළුවන් ඒ වුණාට මෙච්චර ගොඩක් නම් කන්න බෑ. මට කන්න දෙන්නේ නැති වෙයි. කන දිහා යාට බලාගෙන ඉන්න වෙනවනේ. ඒ හින්දා යාට ඇති වෙන්න කන දීලා තමයි මම මේ එළියට ආවේ. ඒ වුණාට දැන් අපි කන කොටත් එයාට ආස හිතිලා ආයෙත් ඉල්ලනවා.